සුබ දවසක්. අපි අද YouTube channel එක තුලින් ඉදිරිපත් කිරීමට ආවේ අලුතෙන්ම ගැසට් වුණු ග්‍රාම සේවක විභාගය ගැන හඳුන්වලා දෙන්න. ඒ කියන්නේ මේක ඊයේ තමා මේ නිකුත් උනේ. මේක අපිට මුලින් අපි සඳහන් කරොත් එහෙම මේක අපිට online application දාලා අපිට මේක ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාලට මේක ඇප්ලයි කරන්න තියෙන්නේ 2025 නොවැම්බර් 24ට කලින් තමයි අපි මේකට ඇප්ලයි කරන්න ඕන. අපිට මේක විභාග ගාස්තු වැඩියට රුපියල් 1000ක මුදලක් අපි ගෙවන්න ඕන. අපිට මේකේ ඇප්ලිකේෂන් එකේ ඇප්ලයි කරන්න පුළුවන් අපිට විභාග දෙපාර්තමේන්තුවේ දීලා තියෙන dozen.lk කියන වෙබ්සයිට් එකෙන්. අපිට මේකේ වැටුප් ගැන කියලා කිව්වොත් එහෙම මේකේ මූලික වැටුප 56030යි. දීමනත් එක්ක මෙතන 84960ක් දෙනවා කියලා දාලා තියෙනවා. මේකට ඇප්ලයි කරන්න පුළුවන් අවුරුදු 21ත් අවුරුදු 35ත් අතර වයස ඇතුළත තමයි අපිට ඇප්ලයි කරන්න පුළුවන්. අපිට මේකේ අධ්‍යාපන සුදුසුකම් බැලුවොත් එහෙම ඔයාලට O level 6යි 4ක්වත් අවම තිබිය යුතුයි. ඒ කියන්නේ අපිට සිංහල, තමිල්, මැත්ස් වැනි සබ්ජෙක්ට් තුනට C සාමාර්ථයක් අවම ලබාගත යුතුයි. ඔයාලට මේක උසස් පෙළ බැලුවොත් එහෙම උසස් පෙළ බලනවා නම් මේකේ අවම සුදුසුකම් S3ක් ලබාගත යුතුයි. මේකේ අපි එක්සෑම් එකට අපිට මේකෙත් එක්සෑම් එකක් තියෙනවා අනිත් විභාග වගේම. ඒකෙත් මේකේ එක්සෑම් එකේදී පේපර් 3ක් දෙනවා. ඒ පේපර් 3න් පළවෙනි එක භාෂා හැකියාව, අනිත් එක සාමාන්‍ය දැනීම, අනිත් එක අභියෝගතා පරීක්ෂණය කියලා පේපර් 3ක් ඔයාලට දෙනවා. ඒකත් අපිට පැය එකමාරක වගේ පේපරයක් තමයි දෙන්නේ. ඔයාලට ඒ එක්සෑම් 3ක් කරවුවාට පස්සේ තමයි ඔයාලට මේකට මේ සුදුසුකම් ලැබුවොත් තමයි ඔයාලා මේකේ තෝරාගන්නේ. ඔයාලට මම මේකේ link එක දාලා තියන්නම්. ඔයාලට මෙතන තියෙනවා අදාළ සම්පූර්ණ විස්තරේ. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතන මේ dozen.lk කියන එකෙන් තමයි ඔයාලා ඇතුළට යන්න ඕන. ඊට පස්සේ ගිහිල්ලා වෙලා තමයි රෙජිස්ටර් වෙලා එක්සෑම් එකට දාගන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන නොවැම්බර් 24ට කලින් තමයි මේක ඇප්ලයි කරන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන ෂෙඩියුල් කරලා තියෙන විදිහට ඔයාලා මෙතනින් තෝරලා ඔයාලට ඇප්ලිකේෂන් එක ෆිල් කරලා දාන්න පුළුවන්. ඔයාලත් try කරලා බලන්න. මේක ග්‍රාම නිලධාරී 3 වෙනි ශ්‍රේණිය සඳහා තමයි අයදුම් කරන්න පුළුවන්. එහෙනම් thank you.